समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदां धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම සිතක් ශාන්තියක් යහපතක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ආශිර්වාද කරනවා. කොයං මජ්ජේ සමුද්දස්මින් අපස්ස තීර මායුවේ කින් ත්වං අත්වසං ඤත්වා එවං වායමසේ බුසං මණිමේකලා කියන දෙවඟන දැක්ක එක් පුරුෂයෙක් පරතර පේන්නේ නැති මහා සාගරයේ මැද්දේ මහත් වෙහසක් අරගෙන පීනනවා. මේ මහා ජනක කුමරුන් තමයි එහෙම පීනගෙන පැමිණියේ. මේ මණිමේකලා දෙවඟන එතනට ඇවිල්ලා අහනවා මහා ජනක කුමරුන්ගෙන් පරතරක් පේන්නේ නැති මේ මුහුද මැද්දෙන් මෙච්චරක් වීරයක් අරගෙන කුමක් නිසා කුමන ප්‍රයෝජනයක් දැනගෙනද මේ වීරය ගන්න කියලා වීරයන් පීනන්නේ කියලා. ඉතින් මේ කුමාරයා කියනවා තමන් අදහස් කරන විදියට ප්‍රයෝජනයක් ගන්න හිතාගෙන කෙනෙක් වෙළඳාමක් හෝ ජීවනෝපායක් කරනවා. ඒ දේ තමා හිතන විදියට සිද්ධ කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා, බැරි අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මේ අවස්ථා දෙකම තියෙනවා. පුළුවන් වෙන්නත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. ඉතින් මේ කායික චෛසික වීර්ය තියෙන කෙනෙක් ඉන්නවා නම් අන්න ඒක ඒ උත්සාහය සමුද්ද වෙනවා කියන එක තමයි මහා ජනක කුමාරයා කිව්වේ. ඉතින් අනෙක් තමන් එක්ක පැමිණෙන අනෙක් වෙලෙන්දන් කිසිම උත්සාහයක් ගත්තේ නැතෝ මුහුදේ ගිලිලා මියදුනා ජීවත් වෙන්න කෑ ගැහුවා මිස ජීවත් වෙන්න වෙන උත්සාහයක් ගත්තේ නැහැ වුන්. මම තවමත් ජීවත් වෙලා මේ තාක් ආවේ ඒ තිබුණු උත්සාහය නිසා. මේ උත්සාහය වර්තමාන විපාකේ නෙවෙයිද කියලත් මහා ජනක කුමරු මණිමේකලා දෙවඟන විමසුවා. ඒ වීරේ විපාක කියන එක තමයි එතෙන්දී මේ කුමරු පෙන්වලා දුන්නේ. මේ ජාතක කතාව භාගතුන් වහන්සේ දේශනා කළේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේදී. අභිනිෂ්ක්‍රමණය අරබලා තමයි මේ අතීත කතාව දේශනා කළේ. භික්ෂුන් වහන්සේලා ඒ වෙලාවේ ධර්ම ශාලාවේ වැඩ ඉඳගෙන මේ භාග්‍යතුන් වහන්සේගේ නෛෂ්කර්මය ගැන කතා කළා. බලවත් නෛෂ්ක්‍රම උත්සාහය ගැන කතා වුණා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා මේ භවයේ විතරක් නෙමෙයි මේ අතීත භවවලත් නෙක්ඛම්මය එකම පාරමිතා පුරපු විදිය තමයි මේ අතීත කතාව පෙන්වුවේ. අතීතයේ වේදේහ රටේ මිථිලා කියන නුවර මහා ජනක කියන රජ කෙනෙක් රාජ්‍ය කළා. මේ රජතුමාට හිටිය පුතුන් දෙදෙනෙක්. අරිට්ඨ ජනක කියලා පුතෙක්, වැඩිමහල් පුතා, පෝල ජනක කියලා බාල පුතෙක්. එහෙම අරිට්ඨ ජනක, පෝල ජනක කියලා පුතුන් දෙනෙක් හිටියා. ඉතින් මේ අරිට්ඨ ජනක කියන වැඩිමහල් පුතාට යුවරාජ තනතුර දුන්නා. බාල පුතාට සේනාධිපති තනතුර දුන්නා. මේ විදිහට හොඳින් රාජ්‍ය කළා. ටික කාලයක් ගත වුණා. මේ කාලයක් යනකොට මේ රජතුමා මරණයටපත් වුණා. ඉතින් යුවරජතුමා හිටිය අරිට්ඨ ජනක කුමාරයානේ. ඒ අරිට්ඨ ජනක කුමාරයා රජ කමට දිවුරුම් දුන්නා. රාජ්‍ය කටයුත්තේ දිවුරුම් දුන්නා. පෝල ජනක කුමාරයාව යුවරාජ තනතුරට
පත් කළා. මේ දැන් රජතුමා වෙන්නේ එතකොට අරිට්ඨ ජනක රජතුමා. ඉතින් මේ රජතුමාට හිටිය එක් සේවකෙක් හැම වෙලාවෙම පවසන්නෙම රජතුමනි යුව රජතුමා නුඹව මරන්න කුමන්ත්‍රණය කරනවා කියලා. ඒක නිතරම රජතුමා එක්ක මොහු පවසනවා. ඉතින් මේ සේවකයා Tamanට හිතවත් කියලා තමයි රජතුමා දැන් හිතාගෙන හිටියේ. ඒ නිසා ඉතින් මේ නිතරම මේ කතාව පවසනකොට රජතුමාට තමාගේ සොහොයුරා ගැන තිබුණු විශ්වාසය බිඳුණා. හිතේ සැකයකුත් ඉපදුණා. ඉතින් රජතුමා පෝලජනක කුමාරයාව හිර කළා දොරවල් වලට අකුළු දැම්මා. ඒ ගැන විමසීමක් මුකුත් කරේ නැහැ. හේතුව විදියට මේම කුමන්ත්‍රණය කරනවා කියන චෝදනාව මත පෝලජනක කුමාරයා හිර කළා දොරවල් වලට අකුළු දැම්මා. ඉතින් පෝලජනක කුමාරයා ඒ ගැන හරි දුකයි. ඉතින් පෝලජනක කුමාරයා තම සොහොයුරා ගැන කිසි වෛරයක් තිබුණේ නැහැ ඒ වෙනකොට. ඉතින් මොහු සත්‍ය ක්‍රියාවක් කළා. මම මගේ සොහොයුරාට වෛර කරා නම් මේ සිරගෙයි දොරගුළු ඇරෙන්න එපා. නොඇරේවා. වෛර නොකලේ නම් මේ දොරගුළු විවර වේවා කියලා. ඒ මොහොතේම දොරගුළු ගැරවිලා ගිහිල්ලා දොර විවර වුණා. මොකද සත්‍ය නැතුනේ පෝලජනක කුමාරයා කිසි වෛරයකින් හිටියේ නැති එක. ඒ නිසා දොර අගුළු විවර වුණා. පෝලජනක කුමාරයා සිරමැදිරියෙන් පැනලා ගිහිල්ලා පිරිසර ගමකට ගියා. ගම්වැසියන් රජකුමරුව ඇඳුනගෙන පිරිවර සහිතව රැකවරණය ලැබලා දුන්නා. මේ විදියට දැන් ඒ පෝලජනක කුමාරයා සැඟවිලා ඒ විදියට කාලයක් ගත වුණා. එනට පෝලජනක කුමාරයාට ගොඩාක් පිරිස කිට්ටු වුණා. ප්‍රත්‍යන්ත ජනපදයම Tamanට නතු කරගන්න හැකියාව ලැබුණා මේ පෝලජනක කුමාරයාට. දැන් මහා පරිවාර සෙනඟක් කුමාරයාත් එක්ක එකතු වෙලා හිටියේ ඒ වෙනකොට. පෝලජනක කුමාරයා මුලදී අරිට්ඨ රජතුමා එක්කට වෛරයක් තිබුණේ නැහැ. නමුත් දැන් පෝලජනක කුමාරයා අරිට්ඨ රජතුමාට වෛර කරනවා. ඒ නිසා හිතුවා මම දැන් මිථිලා නුවර අල්ල ගන්න ඕන කියලා. එහෙම හිතලා මිථිලා නුවර කිට්ටුවට ගිහිල්ලා පිට නුවරින් කඳ උරුලා ගත්තා. කඳ උරුලාලා ඉන්න අතරේදී මේ මිථිලා නුවර වැසියනොත් එකතු වුණා මේ පෝලජනක කුමාරයාට. වැඩි හරියක් එකතු වුණා පෝලජනක කුමාරයාට. එහෙම ඉතින් පෝලජනක කුමාරයා දැන් තමන්ගේ සොහොයුරාට ලියුමක් ලියනවා. ඒ කියන්නේ රජතුමාට හසුනක් යවනවා. පෙරදී නුඹ කෙරෙහි කිසි වෛරයක් මට තිබුණේ නැහැ. දැන් එහෙම නෙමෙයි. මට රාජ්‍ය දුන්නේ නැත්තම් මම යුද්ධ කරනවා කියලා. පෝලජනක කුමාරයා ඒ විදිහට ලියලා රජතුමාට හසුනක් යවුවා. ඉතින් රජතුමා යුද්ධයකට සැරසුණා. යටත් තුනේත් නෑ යුද්ධයකට සැරසුණා. මේ වෙනකොට රාජකුමාරයෙක් පිළිසිඳගෙන ඒ කියන්නේ මේ දේවියට කුසේ දරු ගැබක් තිබුණා. ඉතින් මේ රජතුමා යන්න ඉස්සෙල්ලා අගමේසිය කැඳවල කිව්වා මම සොහොයුරත් එක්ක යුද්ධයට කරන්න වෙනවා. මේ යුද්ධයේ ජය පරාජය කොහොම වේද කියන්නේ මම දන්නේ නැහැ. ඒ හින්දා යුද්ධයෙන් මට අනතුරක් වුණොත් නුඹ කෙසේ හෝ දරු ගැබ රැක ගන්න කියලා. ඉතින් අගමේසියට මෙහෙම පවසලා රජතුමා යුද්ධයට ගියා. ඒ අතරේ මේ අගමේසියත් සූදානම් වුණා. ඒ ඕන දෙයකට සූදානම් වෙන්න ඕනනේ. ඒ නිසා රාජදේවිය සූදානම්ින් සිටියා. ඉතින් ඒ බොහොම ඉක්මනටම රජතුමා යුද්ධයෙන් මියදුනා කියලා මහා ഘോഷාවක් පැතිරුණා. ඒ රජවාසලේ ഘോഷාව පැතිරෙනකොට රාජදේවිය රන් ආභරණ ආදී වටිනා දේ මුතුමැණික් ඒ වගේ දේවල් අරගෙන පැසක දාගෙන කිලිටි වස්ත්‍රයක් දැලි ගෑවුණු කිලිටි වස්ත්‍රයක් ඇඳගෙන රජමාලිගාවෙන් පිට වෙලා ගිහිල්ලා හිටියේ. දැන් කිලිටි වස්ත්‍රයක් කිලිටි ගාපු කිලිටි වස්ත්‍රයක් ඇඳගෙන හිටපු හින්දා කොණ්ඩෙත් අවුල් කරගෙන එහෙම හිටපු නිසා
ඇඟේ දැලි කුණු ගාගෙන හිටියපු නිසා මේ රජකුමාරියක් කියලා අඳුර ගන්න කාටවත් බැරි වුණා. තමන් ගෙනියන පැසේ තිබුණේ මුතු මැණික් කියලා කාටවත් දැනගන්න බැරි වුණා. මොකද ඒවට උඩින් හාල් අතුරුල තිබුණේ. ඒ විදිහට පැස හිසේ තබාගෙන දැන් ඇවිදගෙන ගියා. නමුත් මේ රටතොට ගැන හරි විස්තරයක් කුමාරි දන්නේ නැහැ. ඉතින් මේ රාජදේවිය එහෙම දන්නේ නැතු වුණාට ඇය අහලා තිබුණ කාලචම්පා කියලා නුවරක් තියෙනවා කියලා. ඉතින් කාලචම්පා නුවර ගැන මග යන කෙනෙකුගෙන් විස්තර අහගෙන දැන් උතුරු වාහල් කඩ දිහාවට ගියා. උතුරු වාහල් කඩ දිහාවට ගිහිල්ලා ගියා විමන්හලට. විමන්හලට ගියාම විමන්හලේදී අය අහුව කාලචම්පා නුවරට යන කිසිවෙක් ඉන්නවද කියලා. නමුත් එතන කිසිම කෙනෙක් හිටියේ නැහැ කාලචම්පා නුවරට. මේ දේවියගේ කුස පිරසගෙන හිටියේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. පාරමී පුරන අපේ මහා බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේගේ ආනුභාවයෙන් හින්දා සක්‍ර භවන කැළඹුණා. මොකද බෝසතාණන් වහන්සේට උපද්‍රවයක් පැමිණිලා. සක්‍ර දෙවිඳු බැලුවා මේ මොකද සක්‍ර භවන කම්පා වෙන්නේ කියලා. ඉතින් සක්‍ර දෙවිඳු දැනගන්න ලැබුණොත් ඒ වැටහුණා බෝසතාණන් වහන්සේ කුස පිරිසිඳගෙන උස තුළ වැඩ සිටින බෝසතාණන් වහන්සේට මේ වෙලාවේ උපද්‍රවයක් පැමිණිලා. ඒ නිසා වහා මම යා යුතුයි කියලා සිතුවිලි පහළ වුණා. ඉතින් මේ විදිහට හිතලා දැන් ඉක්මනින්ම රථයකුත් මවාගෙන ඒ උතුරු වාහල් කඩ දිහාවට වාහනය පැමිණුණා. ඉතින් මේ රියදුරු හිටියේ දැන් මේ සක්‍ර දෙවිඳු. සක්‍ර දෙවිඳු රියදුරුගේ වෙස් අරගෙන මිනිසෙකුගේ වෙස් අරගෙන දැන් මේ රියදුරු විදියට දැන් රථයකුත් අරගෙන උතුරු වාහල් කඩ දිහාට ඇවිල්ලා ඇහුවා කාලචම්පා නුවරට යන කිසිවෙක් ඉන්නවද කියලා. මමත් ඒ දිහාවට යන්නේ කවුරු හරි ඉන්නවනම් රථයට නගින්න කියලා. ඉතින් රජදේවියට හරි සතුටුයි. රජදේවිය ඉක්මනින් එතනට පැමිණලා පියාණනි මම කාලචම්පා නුවරට තමයි යන්නේ. කියලා රථය අසලට දැන් ගියා. ඉතින් රියදුරාගේ සේනනුග රථයට නගින්න කියලා. නමුත් දේවිය පවසා සිටියා මට රථයට නගින්න අපහසුයි මම පයින් එන්නම් කියලා. ඒ කියන්නේ ඇවිදගෙන එන්නම් කියලා ඒ පිටසට යමු කියලා. නමුත් රියදුරු වෙසින් හිටිය සක්‍ර දෙවිය පැවසුවා මේ නුඹ රථයට නගින්න මොකද මේ ගමන බොහොම දුරයි ඇවිදන් යන්න පුළුවන් කමක් නැහැ කියලා කිව්වා. එතකොට කුමාරිය එපා රථයට නගින්න ගියාම පොළව උස්සලා රථය දිහාට කුමාරියට පුළුවන් වුණා ඉක්මනින්ම පහසුවෙන්ම රථයට නැග ගන්න. රථයට නැගගත්තු කුමාරිය එතන එහි තිබුණු යහනේ ඇලුණා. ඇලුණ ගාම ඇයට හිතුණා මේ නම් මිනිස්සෙක් වෙන්න බෑනේ මේ දෙවි කෙනෙක් වෙන්න ඕන කියලා. එහෙම හිතලා දැන් රථේ හාන්සි වුණා විතරයි විඩා වැඩිකමට ඇයට නිින්ද ගියා. ඉතින් බොහෝ දුර කතරක් ගෙවාගෙන ගංගාවක් ඇති සවුගදී ඒ රථේ නැවතුණා. නවත්තලා පැමිණලා කිව්වා දරුවා බැහැලා ගමන් විඩාව යන්න දියනා ගන්න කියලා මේ ගඟෙන් දියනා ගන්න. එක උතුරු සළුවක් ඇති ඇඟ පියද ගන්න කියලාත් කිව්වා. රියදුරු වෙසින් ආපු සක්‍ර දෙවියා ඒ විදිහට පවසලා ඉන්න අතරේ දැන් මේ රජදේවිය ගිහිල්ලා නාලා පිරිසුදු වෙලා පැමිණුණා. පැමිණිනා දැන් රථයට නගින්න ඉන්නකොට මේ බත් මුලකුත් දුන්න දැන් මේ සක්‍ර දෙවිඳු. ඉතින් මේ රජදේවිය කුසගින්නේ කොහොමද හිටියේ ඉතින් ඒ බත් මුලත් කාලා පෑන් බීලා විඩාව සංසිඳුව ගත්තා. කොහොමද ඉන්පස්සේ රථයට ගොඩ වෙලා ඇයට ඉබේම නිින්ද ගියා. ඉතින් හවස් වෙන යාමයේ වෙනකොට මේ දැන් රථයේ පැමුණා කාලචම්පා නුවර වාහල් දොර අසලට. ඉතින් රථයේ හිතර නවත්තලා දැන් රථේ රියදුර ඇවිල්ලා කියනවා මේ දරුව දැන් බහින්න ඔබ බසින්තන්ට පැමිණිලා කියලා. නමුත් ඇයි විමතියට පතුරා මේ තරම් ඉක්මනට ආවේ කොහොමද කියලා.
සක්‍ර දෙවියා පැවසුවා මම කෙටි පාරක් දන්නවා ඒ නිසා මම මේ කෙටි පාරෙන් ඉක්මනින් පැමිණියා. මට තව දුර යන්න තියෙනවා දරුවනුව මෙතනින් බැස ගන්න කියලාත් කිව්වා. ඒ රතෙන් බැහැලා ඇතුළු නුවර ශාලාවකට පැමිණිලා පැමිණෙනකොට ඒ වෙනකොට සක්දෙවිඳුන් ටික දුරක් ගිහිලා අතුරුදම් වෙලා සක්‍ර භවනට පැමිණුණා. ඒ වෙලාවේ චම්පානුවර වාසය කළ එක් මන්ත්‍ර ශාස්ත්‍රඥ බමුණෙක් ඒ කියන්නේ මේ චම්පානුවර වාසය කරපු ඒ මන්ත්‍ර ශාස්ත්‍රඥ බමුණෙක් ඒ කියන්නේ දිසාපාක් මුක්කදුරුතුමා ශිෂ්‍යයන් සමග මේ වෙලාවේ දැන් දියනාන්න යනවා. බමුණ දැක්ක මේ කුමාරිකාව. මොකද දැකලා පුරුදු නැහැ වෙනදා. ඉතින් මේ ආගන්තුකයෙක් කියලා බමුණට සිතුණු නිසා බමුණට සිතුණා. මොකද බෝසතාණන් වහන්සේගේ ආනුභාවයෙන් තමයි තමන්ගේ නැගණිය දැක්කා වගේ හැඟීමක් තමයි බමුණට ඇති වුනේ. ඇය උදව් අවශ්‍ය කෙනෙක් බවත් බමුණට හැඟුණා. ඒක ඉබේම සිද්ධ වුණා. ඉතින් බමුණ ගියා ඇය ඉන්න සවුවට. ගිහිල්ලා ඇගෙන් තොරතුරු විමසුවා. ඉතින් මේ රාජදේවිය කිසිම දෙයක් වරද්දන්නේ නැතුව ඇත්තම කිව්වා. ඉතින් අරිට්ඨ රජුගේ මෙහෙසිය බවත් රජු මිය ගිය බවත් ඇය පවසා හිටියා. මේ විදිහට ඉතින් බමුණ ඇහුවා දැන් නුඹ මේ චම්පානුවර කිසිවෙක් දන්නවද කියලා. එතකොට දැන් රජදේවිය කියලා කිව්වා මම දන්න කිසිම කෙනෙක් නැහැ කියලා. ඉතින් මේ බමුණා රජදේවියට තමාව හඳුන්වලා දුන්නා. බම දිසාපාමොක් මහා ශාල ඇදුරුතුමා. නුඹ මගේ නැගණිය කොට මම රැක බලා ගන්න. නපුරක් හිතන්න එපා. බමුණ මෙහෙම කිව්වා. අනේ මගේ සොයිරා නේද කියමින් ඇය ඔහුගේ පාදල්ලා වැඳලා මහා අඳින් හඳන්න ගත්තා. ඒ කියන්නේ දැන් බමුණ මෙහෙම කිව්වා මං නුඹව මගේ සොයිරිය කෙල්ල නැගණිය කෙල්ල රැක බලා ගන්නම් කියලා. ඒ බමුණ එහෙම කියනකොටම අනේ මගේ සොයිරා නේද කියමින් ඇය ඔහුගේ පාදල්ලලා වැඳලා මහා අඳින් හඳන්න ගත්තා. දැන් දෙන්නම් බදාගෙන අඬනවා. ඉතින් තමන් එක්ක පරිවාර කුමාරවරු ගියානේ නාන්න කියලා. ඉතින් මේ කට්ටියත් දැන් මේ දෙන්නා නිසා එතනට පැමිණලා විමසන්න උනා මොකද්ද උනේ කියලා. එතකොට දැන් මේ දිසාපාමොක් ඇදුරුතුමා කියනවා මහාසාල ඇදුරුතුමා මේ මගේ බාල නැගණිය අය හොයාගන්න බැරුව තමයි අපි හිටියේ. මහත් දුකටපත් වෙලා හිටියේ මේ අය නැති වෙලා කියලා. ඉතින් අද ඇයව මට හමු වුණා කියලා දැන් දිසාපාමොක් ඇදුරුතුමත් අඬනවා. එපාර බමුණ රතයක් ගෙන්වාගෙන නැගණියව ඒ කියන්නේ මේ රජදේවිය තමන්ගේ නිවසට පිටත් කළා. ඉතින් ඒ රතේට බාර දුන්නා මගේ නැගණිය කියා ඒව බාර දෙන්න බිරිඳට මායන්තෙක් හොඳින් රැක බලා ගන්න කියලාත් කියන්න කියලා. ඒ ඇදුරුතුමා මේ විදිහට කියලා ඇයව නිවසට පිටමං කළා. තමන් ආකාරයට දිය නෑමට ගියා. නාගෙන නිවසට පැමිණුණ ඇදුරුතුමා තම නැගණිය කැඳවන්න කියලා තමන්ගේ දේවියට කිව්වා. ඒ කියන්නේ බිරිඳට පැවසුවා. ඉතින් ඒ රාජදේවියට හොඳින් ආහාරයෙන් සංග්‍රහ කළා. නිවසේ රඳවාගෙන ආරක්ෂා සහිතව ඇයට හොඳින් සාත්තු කළා. ඉතින් මෙහෙම දැන් අය කුසේ දරුවෙක් ඉන්න නෑනි කෙනෙක්නේ. ඉතින් ටික කලක් යනකොට ඇය මේ විදිහට පුතෙක් බිහි කළා. දැන් මේ පුතාට නම තිබ්බ මහාජනක කියලා. මහාජනක කියන්නේ ඒ පුතාගේ සීයාගේ නම, මුත්තණුවන්ගේ නම. ඉතින් මේ මුත්තණුවන්ගේ නම තමයි මේ කුමාරයාට ලැබුවේ. ඉතින් පුංචි කුමාරයා සුවසේ හැදී වැඩුණා. ඌ ටිකක් ආඩම්බරයි. පොඩි වරදක් දැක්කත් නපුරු වචනයක් කිව්වොත් මේ කුමරු ගමේ කොල්ලන්ට ගහනවා අල්ලගෙන. ඉතින් හැමෝම මහා හඬින් හඬනවා. ඉතින් වැඩිහිටියන් අහනවා කවුද ගැහුවේ කියලා. එතකොට ඒ දරුවන් කියන්නේ වැන්දපු පුතා තමයි ගැහුවේ කියලා. ඉතින් එක දවසක් මේ පුංචි කුමාරයාට දුකයි දැන් කියන්නේ මේ පුංචි කුමාරයාට දුකයි තමයි වැන්දපුගේ දරුවා කියලා කියනවා. ඉතින් මේ පුංචි කුමාරයා ඇවිල්ලා අම්මගෙන් ඇහුවා මගේ පියා කවුද කියලා.
ඉතින් මේ රාජදේවිය වෙලි පුතා රවටන්න හිතාගෙන මේ දිසාපාමොක් ඇදුරුතුමා තමයි නුඹේ පියාණන් කියලා කිව්වා. ඇයි ඔබ දන්නේ නැද්ද කියලා. ඉතින් එතකොට ඊළඟ දවසේ දැන් මේක නිරන්තරයෙන්ම මේ දරුවට සිද්ධ වෙන දෙයක් තමයි මේ වැන්දබෝගේ පුතා කියලා විහිළු කරන්නේ. ඉතින් තව දවසක් මෙහෙම වැන්දබෝගේ දරුවා කියලා විහිළු කරනකොට ඇයි නුඹලා දන්නේ නැද්ද මගේ පියා දිසාපාමොක් ඇදුරුතුමා කියලා? ඉතින් ඒ දරුවා ඇහුවා. දැන් කුමාරයා එහෙම ඇහුවාම කට්ටිය බමුණ නුඹේ කවුද? කීකේ දැන් මේ දරුවන් නැවත උසුළු විසු කරන්න උනා. ඊට බෝසතාණන් වහන්සේ මේ කුමාරයව බුද්ධිමත් ඒ කියන්නේ මේ බෝසතාණන් වහන්සේනේ මේ කුමාරයා. ඉතින් මෙයා බුද්ධිමත්. ඉතින් මේ මහජනක කුමාරයාට හිතුණා මව මොනවා හෝ මට හංගවනවා යමක් තියෙනවා කියලා. ඉතින් දවසක් මවගේ ඇකේට වෙලා කිරි බොන අතරේ මේ කුමාරයා මවගේ තනපුඩුව හපා ගත්තා. හපලා නුඹ මට පියා කවුද කියන්නේ කියලා පැවසුවා. ඉතින් කුමාරිකා මේ රාජදේවියට වැටහුණා තවදුරටත් දරුවව රවට්ටන්න බෑ කියලා. ඉතින් මහා අරිට්ඨ රජතුමා නුඹේ පියාණන් කියලා ඒ සිද්ධ වුණු සියලු විස්තර දැන් තරුවත් එක්ක මේ රාජදේවිය පැවසුවා. එතන ඉඳලා ගමේ කොල්ලන් උසුළු විසුළු කරත් මේ දරුවා ඉවසගෙන නිශ්ශබ්ද වෙන්න පුහුණු වුණා. මොකද දැන් හේතුව දන්නවා තමන් තනියම ඉන්න. ඒතර දැන් ඒ බව පැවසුවොත් ඒක ආරක්ෂාවට සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා බුද්ධිමත් කුමාරයෙක් සාමාන්‍ය කෙනෙකුගේ දරුවෙක් නෙමෙයි රජතුමාගේ දරුවා හිටපු අනික මහ බෝසතාණන් වහන්සේ. ඉතින් ඒ නිසා මොන විහිළුව කළත් ගණන් ගන්න නැතුව නිශ්ශබ්ද ඉන්න පුරුදු වුණා. දැන් හොඳට හැදිලා වැඩිලා අවුරුදු 15ක දරුවෙක් මේ වෙනකොට. ඒ විදියට 12 වයසට පැමිණෙනකොට ත්‍රිවේද මන්ත්‍ර හදාarලා අවසන් කළා. ඔහු මවගෙන් විමසුවා රාජ්‍ය අල්ලා ගන්න යන වියදමට උඹ ළඟ කිසිම මුදලක් සතුව තියනවද කියලා. ඉතින් මේ රාජදේවිය මෑණියන් පවසනවා මගේ ගාව ආභරණ තියෙනවා මුතු මැණික් තියෙනවා ඒවා විකුණලා මුදල් කරගන්න කියලා. ඒක මෑණියනි මේ ධනෙන් භාගයක් වැය කළා. ස්වර්ණ රාජ්‍යයට ගිහිල්ලා මම වෙළඳම් කරලා තව මුදල් ටිකක් එකතු කරගෙන පැමිණෙන්නම් කියලා. එහෙම පැමිණිලා ඉවරලා රාජ්‍ය අල්ල ගන්නම් කියලා මෑණියන්ට පැවසුවා. එතකොට මෑණියන් කැමතුනේ නැහැ කුමාරයා මුහුද යනවට. පැවසුවා මුහුද යාම හරි අනතුරුදායකයි දුෂ්කරයි. ඒ නිසා යන්න එපා කියලා. මේ මුදල් අපට ඇති රාජ්‍ය අල්ල ගන්න වියදම් කරන්න කියලා. නමුත් කුමාරයා එහෙම ඇහුවේ නැහැ. අවසර අරගෙන වෙළඳාම් සඳහා නැව් නැංගා. ඒක ඉතා දුෂ්කර ගමනක් වුණා. කොහොම වුණත් කුමාරයා මෑණියන් කැමැතිව කරවගෙන වෙළඳ පිරිසක් එක්ක නැව් නැංගා. මේ දවසේම හැබැයි පෝල ජනක රජතුමා රෝගාතුර වුණා. ඔහු දැඩිස ලෙස ගිලන් වුණා. ඉතින් දින 7ක් විතර යනකොට මේ යදුන් 7-8ක් මුහුද මැද්ද දෙසට මේ නැව ගමන් කරා. මේ අතරේදී මේ මුහුද හුඟක් රළු වුණා. ඉතින් මිනිසුන් විලාප දෙනවා. ඒත් බේර ගන්න කෙනෙක් නැහැ. මහා ජනක කුමරුට තේරෙන දැන් නැව ගිලෙනවා කියලා. නේද? මහා ජනක කුමරු ගිතෙල් එක්ක හකුරු ටික කෑව බඩ පිරෙන්න. බඩ පිරෙන්න ගිතෙල් එක්ක හකුරු කාලා උපෝස්ත සීලය සමාදන් වෙලා නැවේ කුඹ ගහ මුදුනට නැග්ගා. නැව දැන් ටිකෙන් ටික ගිලෙනවා. කිසිම කෙනෙක් එයින් බේරෙන්න කියලා මුහුදට පැනලා එහෙම වීරයක් ගත්තේ නැහැ. දැන් නැව ගිලෙනවා. ඒ අතරේ ඒ නැව වටා හිටපු මසුන් ඇවිල්ලා අර නැවේ හිටපු මිනිස්සුන්ව ආහාරයට ගන්නවා. මේ කැස් බෑවුම් මාළු මේ මිනිස්සුන්ව ආහාරයට ගන්න අතරේ අර මහා ජනක කුමාරයා කුඹ ගහේ ඉඳලා පැන්න ඒ මසුන්ගෙන් එහා පැත්තේ මුහුදට පැනලා
මසුන්ගෙන් කැස්බෑවන්ගෙන් ආහාරයට ගන්න නැතුව බේරනවා. මොකද ඒ ඔක්කොම නැව් වටේ දැන් රැස් වෙලා ඉන්නේ. ඒ වෙලාවේ කුමරු විහාට පැනලා මූදේ පීනන්න උනා. ඒ නිසා ඒ මත්ස්‍යයන්ගේ ආහාරයක් බවට පත් උනේ නැහැ. මේ විදිහට දවස් 7ක් මේ සයුරේ පීනවා. දැන් මහා සාගරයේ මැද්දේ ඉන්නේ. ඉතින් සතර වරම් දෙවියන්ට දැනුණා සීලය ආරක්ෂා කරන සත්පුරුෂ දරුවෙක්. මුහුදේ ගිලින්න යනවා. ඒක එච්චර සුදුසු දෙයක් නෙවෙයි. එහෙම හිත සතර වරම් දෙවියෝ මුහුදට අරක්ගත් මණිමේකලා දෙවගෙන විමසුවා. ඇය මේ දවස් 7ේම තමන්ගේ දිව්‍ය සම්පත් භුක්ති විඳ නිසා මුහුද ගැන බලලා නැහැ. දැන් ඇයට හිතුණා මම මුහුද ගැන බැලුවේ නෑනේ මේ දවස්වල මගේ සම්පත් විඳමින් සිටියා කියලා. එහෙම හිතලා ඇය ඉක්මනින් ගියා මුහුද දිහාවට. ඇය දැක්කා ඉමක් තෙරක් පේන්නේ නැති මහා සයුරේ මහා ජනක කුමාරයා මහා ප්‍රයත්නයකින් පීනනවා. මණිමේකලා දෙවඟන එතනට පැමිණලා මහා ජනක කුමාරයාගෙන් අහනවා මේ පරත්තරක් පෙනෙන්නේ නැති මුහුද මැද්දේ මේ තරම් මහා වීරයක් ගන්න කුමක් නිසාද? මේ තරම් වීරයක් ගන්න කුමක් ඒ කියන්නේ මොන වගේ ප්‍රයෝජනයක් දැනගෙනද කියලා. හඬක් මතු වුණා. මිනිස් හඬකින් වගේ හඬක් මතු වුණා මේ බොහෝ දින ගානකට පස්සේ. ඔහු බැලුවා මේ මුහුද මැද්දේ කවුද කතා කරන්නේ කියලා. දැන් දෙවඟනක් පැමිණලා ඉන්න ඔහු දුටුවා. ඔහු කවදාවත් දෙවියන් දැකලා තිබුණේ නැහැ පියවියසෙන් අහලා තිබුණට. නමුත් ඔහු දුටුවා දෙවඟනක් කියලා. ඉතින් මිනිස්යන්ගේ වීරය ගැන මම දන්නවා. මේ මහා ජනක කුමාරයා කියන මිනිස්සුන්ගේ වීරය ගැන මම දන්නවා. ඒ නිසා පරතරයක් නොදුටුවත් වීරය අතාරින්නේ නැහැ කියලා. පරතරේ යන්න හැකි උත්සාහය ගන්නවා කියලා. ඒ කියන්නේ පරතරයට යන්න උත්සාහය මම ගන්නවා. වීරය අනුහස් මම දන්නවා. කියන්නේ මනුස්සයන් ගත යුතු උත්සාහය ගන්න මම වීරය කරනවා කියලා. කියන්නේ පිරිමියෙක් විදියට පුරුෂයෙක් විදියට ගත යුතු උත්සාහයක් තියෙනවා. මේ උත්සාහය ගන්න මම තනන්නේ කියලා. ඉතින් දෙවඟන කියනවා ඉමක් කොනක් නොපෙන්නේ මේ සාගරයේ තෙරක් නොදක නුඹට මැරෙන්න වෙන බව දැනගෙනත් උත්සාහ කරනවාද කියලා. එතකොට මේ මහබෝසතාණන් වහන්සේ පවසනවා මිනිසුන්ටවත් දෙවියන්ටවත් උත්සාහවන්තයා වීරවන්තයා නැහැ කියලා. ඒ කියන්නේ දෙවියන්ගෙන් මිනිසුන්ගෙන් පැතුවේ නැහැ. උත්සාහ කළා තමන්ම දියුණු වෙන්න. තමන්ම ගොඩ එන්න. එතකොට දෙවඟන විමසනොත් තෙරක් දකින්න බැරි බව දැනගෙනත් කරන උත්සාහයේ ප්‍රයෝජනය මොකද්ද කියලා. එතකොට මේ කුමරු අහනවා කෙනෙක් අනිවාර්යෙන් මුහුදු ඒ කියන්නේ යම් කෙනෙක් අනිවාර්යෙන් මුදුන්පත් කරන්න බෑ කියලා දැනගෙන වීර්ය අත්හරිනව නම් එයාගේ ජීවිතය රැකෙන්නේ නැහැ. මොකද යම් කෙනෙක් තම තමන් අදහස් අනුව ප්‍රයෝජන පතාගෙන වෙළඳාම් කටයුතු කරනවා. නමුත් ඒ කටයුතු ඔවුන්ගේ අදහස් පරිදි වන්නේද නොවන්නේද වෙනවා. ඒ කියන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. වෙනවා සමහර අයට වෙනවා සිද්ධ වෙනවා සමහරට සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒක විතක වෙනවා විතක නොවෙනවා. ඒක චෛතසික කායික වීර්යය තියෙන කෙනාට මේ සිද්ධිය සමුද්ද වෙනවා. දෙව්දුවනි මා සමග පැමිණි වෙළඳ කැල. ඒ කියන්නේ මමත් එක්ක වෙළඳ කණ්ඩායමක් පැමිණුණා. ඔවුන් උත්සාහ කරේ නැහැ එතන ජීවිතය බේර ගන්න. ඒ උත්සාහ නොකරම වුන් මරුමුහුට පැමිණියා. මම වීරයෙන් පීනගෙන ආවා. එහෙම ආපු නිසා මේ දවස් 7ක් ගෙවුණා. මම තවම ජීවතුන් අතර සිටිනවා. ඒ උත්සාහයේ මෙලෝ වශයෙන් ලැබුණු විපාක නෙමේද කියලා බලන්න කියලා කිව්වා. ඒ හින්දා පුරුෂ ශක්තියෙන් කළ හැකි වීරයක් තියෙනවද? ශක්ති පරිදි මම ඒ කරනවා කියලා කුමරු පැවසුවා. කුමරුගේ මේ දැහැමි උත්සාහයේ හින්දා තමන් ගිලුනේ නැහැ කියන එක මේ දෙවඟනට පෙන්වුවා. ඉතින් මණිමේකලා දෙවඟන කුමරුගේ දැහැමි උත්සාහය ගැන සතුටු වුණා. මොකද ඔහුට අදහසක් තිබුණා පුරුෂ ශක්තිය ගැන, ඒ කියන්නේ කෙනෙකුගේ වීරිය ගැන. ඒව දැනගෙන තමයි මේ කුමරු
ක්‍රියා කරන්නේ. එහෙම නිකරුණේ මැරෙන්න ගියේ නැහැ. ඉතින් ඒ උත්සාහ කළා තමයි. ඒ කියන්නේ උත්සාහ කළේ මැරෙන්න නෙමෙයි ගොඩ එන්න. ඉතින් ඒ දැහැමි උත්සාහය ගැන මණිමේකලා දෙවියන් සතුටු වුණා. ඌට කිව්වා මේන් බේරිලා යන්න. බේරිලා ඉවරලා තමයි යන්න කැමති සීමාවක් තියෙනවනේ. අන්න ඒ තැන කියන්න කියලා. ඉතින් මහා ජනක කුමරු පැවසුවා මට ආයොත් මිතිලා නුවරට කියලා. මේ කුමාරයාව කුඩා දරුවෙක් ගන්නවා වගේ කරට අරගෙන මිතිලා නුවරට අරගෙන ගියා. විඩාව හින්දා මේ කුමාරයාට නිින්ද ගියා. ඉතින් මණිමේකලා දෙවඟන මහා ජනක කුමාරයාව රාජුවිනේ බංකුවක් මත තබලා උයන් ආරක්ෂක දෙවියාට කිව්වා මේ කුමරුව රැක බලා ගන්න කියලා. මණිමේකලා දෙවඟන මුහුදට අරක්ගත් දෙවියන් ගනාවනේ. මණිමේකලා දෙවඟන තමන්ගේ ඉසව්වට ගියා. විඩාවෙන්ද මේ කුමාරයා තවමත් නිදි. මොකද ගාක් වෙහෙස කර ගමනක් ආවා මුහුද පීනගෙන. එහෙම දැන් දින ගාණක් ගිහිල්ලා දින ගාණක් නිදාගත්තේ නැහැ. ඉතින් කුමරුට හොඳට නිින්ද ගියා. මේ අතරේ මිතිලා නුවර පෝල ජනක රජුට ඒ කියන්නේ හිටිය දියණියක් දැන් රජතුමා අසාධ්‍ය සත්‍යේනේ හිටියේ. ඉතින් රට බාර දෙන්න කාටද කියලාත් දැන් ඒ රටේ කතා වෙනවා දැන්. ඒ කියන්නේ රජතුමා ජීවත් ඉන්න අතරෙම දැන් කතා වෙනවා කාටද මේ රට බාර දෙන්නේ කියලා. දැන් ඒ ජීවත් වෙන රජතුමාගෙන් අහන්නේ දැන් මේ මිතිලා නුවර හිටියේ ඒ පෝල ජනක රජතුමා තමයි ඒ හිටියේ. ඒතකොට රජතුමා අසාධ්‍ය සත්‍යයේ හිටියේ. ඉතින් රජතුමාට හිටියේ එක දියණියක්. ඇගේ නම සීවලි. දැන් මේ සීවල ඉතින් රජතුමා කියන සීවලී කුමරියගේ සිත් දිනා ගන්න පුළුවන් කවුද? අන්න ඒ කෙනාට රට බාර දෙන්න. එහෙම නැතුනොත් දහසක් දෙනා අදින දුන්න තියෙනවානේ. අන්නේ දුන්න අදින්න පුළුවන් තැනට රට බාර දෙන්න. ඊළඟට සිව්රැස්යානිය ස්තර දන්නා කෙනෙකුට මේ රට බාර දෙන්න. නැත්නම් 12 මහා නිදාණය දැනගන්න සමත් කෙනාට මේ රට බාර දෙන්න කියලා කිව්වා. ඒ කියන්නේ සීමාවල් කීපයක් කිව්වා දැන් රජකම දෙන්න. එතකොට කෙනෙක් විමසුවා ඒ ඇමති කෙනෙක් නිදාණය ඇති තැනගෙන සලකුණු විමසන විට සලකුණු විමසුවා දැන් මේ නිදාණය ඇති තැන දැනගන්න. එතකොට මේ රජතුමා ඒක හරියට සලකුණු කිව්වේ නැහැ. ඒක සංගවලා කිව්වා. ඉතින් එහෙම දැන් ඒ විස්තරත් කිව්වට පස්සේ දැන් මේ රජතුමා මිය ගියා. රජතුමා මිය දන් කළා සතියක් දැන් ගෙවුණා. ඒ සතිය ගෙවෙනකොට තමයි මේ මහා ජනක කුමාරයා උයනට පැමිණලා දැන් ඉන්නේ. ඒ අතරේ දැන් රජතුමා මිය ගිහිල්ලා මිහිදන් කළ සතිය ගිහිලා තියෙන. ඉතින් කට්ටිය දැන් රජකමට කෙනෙක් නැහැ. රට අරාජික වෙනවනේ. ඉතින් බැලුවා දැන් රජකමට තමන්ටපත් වෙන්න පුළුවන්ද කියලා. මේ ඉන්න ඇමතිවරු සේනාධිපතිවරු ඒ හැමෝම කුමාරිකාවගේ සිත් දිනා ගන්න උපක්‍රම යෙදුවා. නමුත් ඒ කිසිම දෙයකින් කුමාරිකාවගේ සිත් දිනා ගන්න බැරි වුණා. ඒ හැමෝටම කුමරිය පයින් ගහනවා. ඒ වගේ කුමාරිකාව කැමති කරගන්න බැරුව ගියා. මේ හැමෝම කතා වෙනවා මේ කුමාරිකාවන්නේ මේක යක්ෂයක් කියලා, යක්ෂියක් කියලා, යක්ෂණියක් කියලා. එහෙම කියලා දැන් ඒ අතරේ දැන් රාජ්‍ය කාට හරි රජ කෙනෙක් ඕනනේ. ඊළඟට රජතුමා තවත් විකල්ප කීපයක් පැවසුවනේ. ඉතින් දෝලාවක් පිටත් කර යවන්න කටයුතු සූදානම් කළා රජ කෙනෙක් තෝරන්න. ඉතින් දහසක් දෙනා අදින දුන්නා දින තැනත්තට හරි සිව්රැස්යානිය දොර ස්තර දන්නා කෙනාට හරි 12 මහා නිදාණය දැන ගැනීම සමත් කෙනාට හරි තමයි දැන් රාජ බාර දෙන්න කියලා කිව්වේ. ඉතින් දැන් එහෙම ඒකට සුසු කෙනෙක් හොයන්න තමයි දැන් මේ දෝලාව පිටත් කරේ යුවේ. මේ වෙලාවේ දෝලාව දැන් ගම් පසු කරලා දැන් කොහොම මගුල් වෙන දෙහාට පැමිණුණා. ඉතින් පුරෝහිතතුමා දැක්කා මේ මහා ජනක කියන්නේ කුමාරයෙක් කවුරු හරි දැන් මේ මගුල් වෙන්නේ ඉන්නවා.
ඉතින් පුරෝහිතතුමා එතනට පැමිණුණා. පැමිණුණා දැක්කහම පැමිණලා කුමාරයාව අවදි කරා. එතකොට මේ පාසල් කුණු වලින් දැක්කා මොහු නම් සාමාන්‍ය කෙනෙක් නෙමේ මේ රාජ්‍යයට සුදුසු කෙනෙක් කියලා. ඉතින් ඒ වෙලාවේ මේ පුරෝහිතතුමා කිව්වා මේ සේසත් බාර ගන්න කියලා. ඉතින් කුමාරයා අවදි වුණා. අවදි වෙලා නුඹගේ රජතුමා කොහෙද කියලා විමසා සිටියා. මොකද ඔහු දන්නවා මෙතන දැන් පොළ ජනක රජතුමා ඉන්නවා කියලා ඒ වෙනකොට හිටියා කියලා. නමුත් ඔහු මියගිය රජතුමා මිය ගිහින් කියලා කුමාරයා දැනන් හිටියේ නැහැ. ඒ නිසා අවදි වෙලා ඇහුවා නුඹගේ රජතුමා මේ වෙලාවේ කොහෙද කියලා. එතකොට පුරෝහිතයා පැවසුවා රජතුමා මිය ගියා. අදට දවස් 7ක් වුණා. එතකොට ඇහුවා දැන් ඔහුගේ දරුවන් කොහෙද ඉන්නේ කියලා. එතකොට මේ පුරෝහිත කියනවා දියණියක් ඉන්නවා. රජතුමා පැවසුවේ දියණිය කැමති කෙනෙක් හෝ මේ දේවල් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ රට බාර දෙන්න කියලා. ඉතින් මේ මහජනක කුමාරයා කියන හොඳයි මම රාජ්‍ය බාර ගන්නම් කියලා. ඉතින් මහජනක කුමාරයා එතනදීම අභිෂේක කළා. ඊළඟට දෝලාවෙන් රජමැදුරට රැගෙන ගියා. සීවලී කුමාරිකාව මේ මහජනක කුමාරයාට කැමති වුණා. නමුත් මහජනක කුමාරයා රජතුමා පැවසූ සියල්ලම කළා. අන්තිමේ නිදානිය ඇතෙතන ඒ සංඝවලා කියපු ගාථාවේ වලින් අරුත් හොයාගෙන ඒ 12 නිදානියම ගොඩගත්තා. රජතුමා ඒ නිදානිය අරගෙන බොහෝම පින්දහම් කළා. ඊට චම්පානුවර හිටපු තමන්ගේ මෑණියන් මහාසාල ගුරුතුමා තමන් බලාගත් රැකවරණය දුන්න ඒ දිසාපාමොක් ඇදුරුතුමා ගෙන්වා ගත්තා. රාජ්‍යයේ දොරටු අභියස ඒ කියන්නේ දොරටු 5ක් තිබුණා රජවාසලේ. ඒ දොරටු හැම දොරටුවක් අභියසම දන්සැල් පැවැත්තුවා. කොහොමත් ඉක්මනින්ම රජතුමා ප්‍රසිද්ධියටපත් වුණා. අරිට්ඨ රජතුමාගේ පුත් මහාජනක කුමාරය රජ වුණා කියලා ප්‍රීතිഘോഷා කළා. හැමෝම රජතුමාව මහත් හරිසරින් පිළිගත්තා. මේ මහාජනක රජතුමා දැක්කා දිව්‍ය ලෝකයේ වගේ ඇති තමන්ට ලැබුණු මේ ශ්‍රී විභූතිය. ඉතින් ඔහුට සිහි වුණා තමන් මහා සයුරේ පිහිනමින් තමන්ගත් වීරිය ගැන. රජතුමා සතුටු වෙලා මෙහෙම කියන වීරිය නම් කළ යුතුයමයි. නුවණැත්තා ප්‍රාර්ථනා කළා අරමුණක් ගන්නවා. ඒ අරමුණ කරා ළඟා වීමට වීරිය කරන උත්සාහය කලකිරෙන්නේ නැහැ. එහෙම රජතුමා පැවසුවා. ඒ කියන්නේ නුවණැත්තා ප්‍රාර්ථනා කරන අරමුණක් අරගන්න අරමුණ අරගෙන ඒ අරමුණට ළඟාවන්න වීරිය කරනවා. ඒ උත්සාහයේදී ඒ කියන්නේ උත්සාහයේදී කලකිරෙන්නේ නැහැ කියන එක කියන්නේ. මම ගොඩබිමට පැමිණීමෙන් මේ දන්නවා කියලා රජතුමා කිව්වා. මොකද මහත් උත්සාහයක් අරගෙන වීරයෙන් ඒ කුඹ ගහේ ඉඳලා පැනලා මාළුන්ගෙන් මිදිලා දවස් 7ක් මුහුදේ පීනගෙන ඇවිල්ලා ඒ විදිහට ඒ මහත් පරිශ්‍රමයක් දරුවා. ඉතින් රජතුමා ඒක දන්නවා. ඉතින් රජතුමා උදන් යනවා අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. නහි චින්තාමය භෝගා ඉත්ති යා පුරිසස්සව ඉත්‍යාවා පුරිසස්සව වීර්ය කරනු ලබන්න ඒ කියන්නේ වීර්ය කරනු ලබන යම් කෙනෙකුට හිතූ දේ නොවි නොසිතූ දෙයක් වෙනවා. ඒ කියන්නේ ස්ත්‍රියෙකුට හරි පුරුෂයෙකුට හරි සිතීමෙන් මොකද්ද තියෙන ප්‍රයෝජනීය කියලා තමයි එතන මහාජනක කුමාරයා පැවසුවේ. කියන්නේ වීර්ය කරනු ලබන කෙනෙකුට නොසිතූ දෙයක් වෙනවා. ඒ වීරිය නිසාම මම යුද්ධ නොකර රාජ්‍ය ලබා ගන්න හිතුවේ නෑ. මොකද මම හිතුවේ යුද්ධ කළා රාජ්‍ය ලබා ගන්න. ඒ නිසා මට යුද්ධ නොකරම රාජ්‍ය ලැබුණා. වෙළඳාමෙන් ධනය ලබාගෙන ඇවිල්ලා යුද්ධ කළා රාජ්‍ය ලබා ගන්න හිතුවා. ඒ සිතුවේදී සිදුුනේ නැහැ. යුද්ධ කරන්න උනේ නැහැ. යුද්ධ නොකරම රාජ්‍ය ලබා ගන්න හිතුවේ නැහැ. ඒ නොසිතුවේදී සිදු වුණා. ඉතින් මහා ජනක රජතුමා ඒ විදිහට පැවසුවා. ඒ කියන්නේ සිතුව දේ නෙමේ සිදුුනේ නොසිතුවක් සිදු වුණා. ඒ කියන්නේ එතකොට මිනිස්සුන් ඒ ස්ත්‍රීන් පුරුෂයන් හිතන දේ ඒ විදිහටම වෙන්නේ නොවෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන් කියන එක තමයි එතන රජතුමා පැවසුවේ.
කාලයක් මේ විදිහට ගත වුණා. රජමාලිගාවේ පුත් කුමරුකු බිහි වුණා දැන්. ඉතින් මේ රජතුමා බොහෝම දැහැමිව රාජ්‍ය කරගෙන ගියා. ඉතින් මේ පුත් කුමාරයාට නම ලැබුවා දීඝායු කියලා. ඉතින් බොහෝ කාල ගත වෙලා මේ දැන් දීඝායු කුමාරයාට යුවරාජ තනතුරත් බාර දුන්නා. දවසක් මේ රජතුමාට හිතුණා රජ උයනේ අසිරිය බලන්න ඇවිදින්න. ඉතින් ඒ උයන් පල්ලට කිව්වා හොඳට රජ උයන හොඳට සුද්ධ පවිත්‍ර කරලා හොඳට පිළිවෙලට තියන්න කියලා. ඉතින් රජතුමා දැන් රජ උයන නරඹන්න ගියා. ඒ රජ උයනේ තිබුණා එක අඹ ගහක අඹ ගෙඩි පිරීලා. ඉතින් දැන් රජතුමා අඹ කන්න ගියේ නෑ එකපාරට. ඒ නිසා කවුරුවත් ඒ ගසට අතක්වත් තිව්වේ නෑ. ඉතින් අනික කිසිම ගසක නැති තරම් ප්‍රණීත අඹ තමයි ඒ ගසේ තියෙන්නේ. ඉතින් කුමාරි රජතුමා ඇතා පිට ඉඳගෙනම එක අඹ ගෙඩියක් කඩාගෙන මේ කියන්නේ පළමු අඹ ගෙඩිය කඩාගෙන එයින් කෑල්ලක් කෑවා. ප්‍රණීත රසයි. ඉතින් රජතුමා ඒකට කෑදරුනේ නැහැ. ඒ නිසා හිතුවා ආපිට එන විට වැඩිපුර අඹ කඩා ගන්නවා කියලා හිතලා දැන් ඇවිදගෙන ගියා. ඒ කියන්නේ උයනේ අසිරිය බලන්න උයනේ සිරි නරඹන්න ගියා. ඉතින් රජතුමා අඹ අනුභව කළානේ. ඒ නිසා හැමෝම දැන් අඹ කෑවා. ඒ අඹ හරිම රසයි. ඒ හින්දා අඹ ගහට පොළු ගැහුවා. පොළු ගහලා අඹ කඩාගෙන දැන් කෑවා. ඉතින් ඒ අතරේ ගහේ අතුත් කඩලා දැම්මා. මොකද දැන් සමහර අයට දැන් අඹ ඉතුරුනේ නැහැ. ඒ තරහට අඹ ගහේ අතු හිටන් කඩලා දැම්මා සමහර අය. ඉතින් දැන් රජතුමා දැන් මේ නැවත එනකොට ඒ අඹ කන්න හිතාගෙන දැන් ගියේ. ඉතින් ඒක කිව්වේ නැහැ. එන ගමන් එහෙම කනවා කියලා හිතාගෙන නේ දැන් එතනින් නික්මිලා ගියේ. ඉතින් මේ රජතුමා අපිට එනකොට දැන් හිතුවා දැන් අඹ ගෙඩි ටිකක් කඩාගෙන යන්න ඕන කියලා. ඒ අඹ ගහ දිහාට ගියා. ඒ අඹ ගහ දැක්කම රජතුමාට ලොකු වෙනසක් දැක්කා. අඹ ගහ වනසලා. ඉතින් වටපිටාව ඇහුවා මොකද මේ සිදු වෙලා තියෙන්නේ කියලා. ඉතින් කිව්වා රජතුමා නුඹ වහන්සේ අඹ කඩාගෙන කාපු නිසා අනිත් අයත් ඉතින් අඹ කෑවා මදි වෙලා කට්ටියට ඉතින් ගහත් විනාශ කළා කියලා. රජතුමා වටපිටාව බලනකොට අනිත් ගස් සුවසේ තියෙනවා. ලස්සන්ට කොළ දළු එක්ක හොඳට තියෙනවා. ප්‍රණීත අඹ තිබුණ ගහේ අතු කඩලා දාලා. රජතුමා ඒ කියන්නේ පළදරපු ගහේ අතු පිටන් කඩලා දාලා ගහ විනාශයටපත් කළා. රජතුමාට කලකිරුණා ඒ සිදුවෙච්ච දේ දැකලා. ඉතින් ඵල ඇති ගස විනාශයට ගිහිල්ලා කියලා ඵල රහිත ගස් සුවසේ තියෙනවා. රජතුමාට මෙහෙම හිතුණා. මේ රාජ්‍ය ඵලදරු අඹ ගහක් වගේ කියලා. කියන්නේ කරදර බහුල වෙන්න පුළුවන්. බය ඇති වෙනවා. පැවිද්ද කියන්නේ ඵල රහිත ගහක් වගේ කියලා හිතුණා. මොකද පසේ බුදුරජාණන් වහන්සේලා වැඩම කරනවා. ඉතින් මේ නිසා හොඳට ඒ විස්තර රජතුමා දන්නවා. මමත් මේ ඵල ඇති අඹ ගස වගේ කියලා රජතුමාට දැන් හිතුණා. සම්පත් වලින් වට වෙලා සම්පත් වලින් පිරීලා. ඉතින් රජතුමා හිතුවා මේ උපද්‍රව වෙන්න පුළුවන් ඕනම වෙලාවක. බය ඇති වෙන්න පුළුවන් ඕනම වෙලාවක. ඒ හින්දා මම මේ සම්පත් වලින් බැහැර වෙලා පැවිදි වෙනවා කියලා හිතුවා. එහෙම හිතපු රජතුමා මාලිගාවට ගිහිල්ලා හැමෝගෙම වෙන් වෙලා මතු මාලෙට නැගලා මහානදම් පුරන් හිතාගෙන ශ්‍රමණ පිළිවෙත්තට යෙදෙන්න උන. කාටවත් එහාට එන්න දෙන්න එපා කියලා දැන් ඒ තමන්ගේ බාර වෙන්න ඒ කටයුතු වලට යදපු සේවකයන්ට පැවසුවා. ඒ අවශ්‍යම දෙන්නෙක් විතරක් ඒ උදව්වට තියාගත්තා. රාජ්‍ය කටයුතු නීති විචාරකයන්ට බාර වුණා. ඉතින් මේ රජතුමා පසේ බුදුවරු සිහි කරමින් පසේ බුදුවරුන්ගේ ගුණ සිහි කරමින් මොකද බුද්ධෝත්පාද කාලයක නෙමෙයි අනික මහ බෝසතාණන් වහන්සේත් නේ. පසේ බුදුවරු සිහි කරමින් සීලාදී ගුණ සිහි කරමින් ඒ සීලාදී ගුණ ඇත්තම්ම කැමති වුණා. මේ විදිහට මාස 4ක් ගත වුණා.
පැවිදි වීමේ සිත් ඇති වෙලා මිථිලා නුවර වර්ණනා කළා. එහෙම වර්ණනා කළා දැන් මිථිලා නුවර පුළුවන් තරම් වර්ණනා කළා රජතුමා හිතනවා අන්නේ මිථිලා නුවර හැරදාලා කවදද මම මහාන වෙන්නේ කියලා. ඒ විදිහට හිතනවා විතර නෙවෙයි ඒ විදිහට කී දැන් ඉන්නවා. ඒ කියන්නේ මිථිලා නුවර වර්ණනා කරනවා ඒකේ උපද්‍රව දකින්නවා ඒ නිසා හිතනවා ඒක හැරදාලා කවදද මම මහාන වෙන්නේ කියලා. මේ විදිහට දිගින් නිතර හිතන්න පටන් ගත්තා. එහෙම හිතලා මේ ඒ කියන්නේ මහා ජනක කුමාරයා ඉපදුනේ මිනිස් ආයුෂ දසදහසක් කල් තියෙන කාලෙක. ඒ කියන්නේ දැන් මේ බුද්ධෝත්පව කාලයේදී මිනිස් ආයුෂ දැන් අවුරුදු 100ක් 120ක් කියලානේ ගත්තේ. දැන් ඒවා අඩු වෙවි යනවා වගේ ඒ කාලෙදී තිබුණේ මිනිස් ආයුෂ දසදහසක් කාලයක්. දැන් ඒ වෙනකොට 7000ක්ම කාලෙකම ගිහිල්ලා. දේවිය රජතුමා දැන් මාස ගානකින් එළියට බැස්සේ නැහැ මාස 4කින්. ඉතින් දේවියට හිතුණා රජතුමා දකින්න යන්න ඕනේ කියලා. එහෙම හිතලා රජමැදුරට ඇතුළු වුණා. අවුරුදු 3000ක් ඉතිරිව තිබෙද්දී එදා රජතුමා රාජ්‍ය සම්පත් අතහැරලා දාලා කෙස් රැවුල් බාලා මහාන වුණා. ඒ කියන්නේ ශ්‍රමණ ඇඳුම් ඇඳගෙන දැන් සිවුරු ඇඳගෙන ඒ රජවාසලෙන් මතුමහලින් බැහැගෙන යද්දී තමයි මේ දේවිය රජතුමා දකින්න පැමිණියේ. නමුත් දේවිය හඳුනගත්තෙත් නැහැ මේ රජතුමා කියලා. දේවිය හිතුවේ මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙන්නේ නැති කියලා හිතලා වැඳ නමස්කාර කරලා දේවිය රජතුමා දකින්න කියලා මතුමහලට නැග්ගා. එහෙම නැග්ගාම දේවිය දැක්ක කෙස් රැවුල් බාලා රජතුමාගේ කෙස් රැවුල් තියෙනවා රජතුමාගේ කාමරේ. රජතුමාගේ බඩු බාහිර ඔක්කොම තියෙන. නමුත් රජතුමා නැහැ. දේවිය පුදුම වුණා. ඉතින් කුමක් නිසා මේ මෙච්චර මෙහෙම පිටත් වුණාද කියලා මෙච්චර සම්පත් තියෙනවා. ඇයි මෙහෙම කලකිරුණේ කියලා. ඉතින් හඬමින් දුවන්න ගත්තා දැන් මේ රජතුමා සොයන්න. භාග්‍යවතුන් වහන්සේ වදාලා ප්‍රිය භාර්යාවන් 700ක් අතහැරලා දාලා රජතුමා මහාන වුණා කියලා. රජතුමා යන මග ගෙවල් ගිනි දැබුවා මේ කුමාරිකාව. ඒ කියන්නේ රජදේවිය රජතුමා යන මග ගෙවල් ගිනි දැබ්බෙව්වා. මොකද රජතුමා එතකොට අපිට ඒවි කියලා. ඉතින් මේ දේවිය ගිහලා රජතුමාට පවසනවා නුඹ සතුරන් දෙදී මුතුමැණික් තියෙනවා රජතුමනි ඒවා මුදා ගන්න කියලා. දේවිය ඒ විදිහට දැන් රජතුමාට කියනවා මේ ඒ කියන්නේ රජතුමානේ අණ කරන්නේ අනිත් අයට. ඉතින් ඔවුන් අණ කළා මේ රාජ්‍ය මුදවන්න කියලා. නමුත් රජතුමා නැවතුනේ නැහැ. ඒ සියල්ල කියන්නේ රජතුමා පැවසුවා ඒ සියල්ල ලෝහ. ඒ කියන්නේ මුදල් තියෙනවනේ මුතුමැණික් තියෙනවනේ. ඒ සියල්ල ලෝහ පාෂාණ ගින්නනේ වාදමල කාසි පාෂාණ මුදා ගන්න කියලා. එහෙනම් පවසපු රජතුමා දැන් නික්ම යනවා. දේවිය ආයෙ රජතුමාට පවසනවා මෙහෙම දේවිය කියන්නේ ඒක කියන්නේ කන්න ලව් කරනවා මෙහෙම රාජ්‍ය මුදා ගන්න රාජ්‍ය එහෙම නැතු පුළුවන් කමක් නැහැ කියලා. එතකොට රජතුමා කියන දේවිය යම් තැනක යමක් වේ නම් එයම තමයි දැවි යන්නේ. ඒ කියන්නේ මොනවා හරි තියෙනවා නම් අන්න ඒ දේ තමයි දැවි යන්නේ. මම කිසිවක් නැති තැනත්තේ දැන්. ඒ හින්දා මම සුවසේ කියලා කිව්වා. ඉතින් මුළු මිථිලා නුවරම දැවුණත් දැන් මාහට ඒකේ වටිනාකමක් දැනෙන්නේ නැහැ. මොකද මගේ සතු කිසිවක් දැවෙනවා කියලා මට දැනෙන්නේ නැහැ කියලා පැවසුවා. මේ රටවැසියන්ට දැන් හිතා මෙහෙම ඒ කියන්නේ ලොකු ඇල්මක් නැතුව ගියා. ඉතින් රට විනාශ වෙනවා කල්ලි සුවසේ වසන්නේ කියන්නේ ආබස්සර දෙවියන් වගේ ප්‍රීතියෙන් වසනවා කියන එක තමයි රජතුමා පැවතුවේ. ඒ රජතුමා පැවසුවේ මේ භෞතික වශයෙන්. කියන්නේ රට විනාශ වුණත් මට දැන් කිසිවක් නැහැ. ඒ නිසා මං ආබස්සර දෙවියන් වගේ ප්‍රීතියෙන් වාසය කරනවා කියලා. ඉතින් මොන විදියකටවත් මේ දේවියත් මහා ජනකායත් පසුපසින් එන එක නතර කරන්න රජතුමාට බැරි වුණා. රජතුමත් එක්ක මේ හැමෝම දැන් පස්සෙන් එනවා. මොකද ඉච්චර පින්පත්ද උත්තමයෙක්නේ. ඉතින් රජතුමා මේ විදියට ඒ පිරිසත් එක්කම හිමවත පැත්තට ගියා. ඉතින් එදා පංචාභිඥාලාභී නාරද තවුස දින 7ක් ධානසුවයෙන් වැඩ ඉඳලා එදා තමයි ඒ ධානයෙන් නැගී හිටියේ.
අහෝ සපයි කියමින් දැන් මේ ධානසුවෙන් නැගිටපු මේ නාරද තවුසා බැලුවා මම වගේ මෙහෙම සුවසේ ඉන්න තවත් කට්ටිය ඉන්නවද කියලා. සුවසේ කල් යවන්න පුළුවන් කැමති කට්ටිය ඉන්නවද කියලා. එහෙම බලනකොට මේ නාරද තවුසා දිවසින් දැක්ක මිතිලානුවර රජතුමා හිමවතට එනවා. සෙනඟ වට කරගෙන සෙනඟ එතුමා වළක්වන්න උත්සාහ ගන්නවා. රජතුමා වීරිය කරවන්ත කරන්න ඕන කියලා මේ නාරද තවුසට හිතනවා. ඉතින් එහෙම හිතලා නාරද තවුසා අහසේ පළඟක් බැඳගත්තා. රජතුමාටත් පිරිසටත් පේන විදියට. මොකද්ද මේ කලබලය? මොකද්ද මේ කරච්චලිය කියලා ඇහුවා. දැන් අහසෙන් ඇහෙන සද්දයක් නේ. ඉතින් කට්ටිය නතර වෙලා දැන් බැලුවා. මම තපස්සු උණුබෙන් අහන්නේ කියලා දැන් මේ නාරද තවුසා කියනවා. ඉතින් රජතුමා අහනවා නුඹ හේතුවද මම නිකන් තපස්වරයෙක් කියලා. ඉතින් මොහොතක් පාසා තණ්හාව වේලමින් මම ඉන්නේ කියලා ඒ විදර්ශනා ඥානය තමයි එතන රජතුමා පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් මේ වෙනකොට ශ්‍රමණය මේ ඍෂි පැවිදි වෙලානේ හිටියේ. එතකොට ඒ ශ්‍රමණ වෙස්යෙන් හිටියේ. දුකේ පෙන්වුවේ මම මොහොතක් වාසා තණ්හාව වේලනවා කියලා කියන්නේ ඒ විදර්ශනාව. ඒ කියන්නේ සමත විදර්ශනා භාවනාවේ යෙදিলা කියන එක. එතකොට මිනිස් ලෝභේ දෙව්ලොවෙත් ඒ කියන්නේ මම මිනිස් ලෝභ පතන්නෙත් නෑ දෙව්ලොව පතන්නෙත් නෑ. එතකොට මට කුමන වරදක්ද කියලා දැන් රජතුමා නාරද තවුසගෙන් ඇහුවා. නාරද තවුස කියනවා නින්දා තන්දි විජම්බිකා අරති පත්ත සම්මදෝ ආවසන්ති ශරීරට්ටා බහු හි පරිපන්තයෝති වදුරු නම් බොහොමයි. නින්ද අලසකම ඈනුම් මැරීම නොඇල්ම බත් මත යන මේ බොහෝ වදුරු තොපගේ සිරුර ඇසුරේ පවතිනවා කියලා කිව්වා. ඒ කියන්නේ සිරුර ඇසුර කරගෙන මේ නින්ද අලසකම ඈනුම් ඇරීම ඒ කියන්නේ මේ භාවනාවේ ඒ ධර්මයේ නොඇලීම බත් මත යන මේ වගේ බොහෝ වදුරු මේ ශරීරය ඇසුර කරගෙන පවතිනවා කියලා කිව්වා. ඉතින් දැන් නාරද තවුස. එතකොට ශ්‍රමණේ නුඹ රාජ්‍ය හරදානි පැවිදුණා කිව්වේ. ඉතින් නුඹට රස ගුණ පිරි පිණ්ඩපාතයක් ලැබෙනකොට ඒ ලබාගත් පරිදි බඩ පුරා කාලා නිදා ගනිවි. කම්මැලි කමට අමදින්නෙත් නැතුව ඉඳීවි. පෑන් ගෙන එන්නෙත් නැතුව ඉඳීවි. එතකොට කාම විතර්කයන් පහළ වෙනවා. ඒ විට පැවිද්දේ උකටලී වෙනවා. මේ බත්මතේ ආදීනම තමයි කියලා නාරද තවුසා පෙන්නලා දුන්නා. ඒක අහපු මහබෝසතාණන් වහන්සේ නාරද තවුසට බොහොම ප්‍රශංසා කළා. "නුඹ කවරෙක්ද කියලාත් අන්නේ වෙලාව තමයි ඇහුවේ. මම නාරද නම් තවුසේ. කාශ්‍යප ගෝත්‍රය කියලා මේ දැන් තවුසා පිළිතුරු දුන්නා. ඉතින් ඔබගේ පැමිණීම සතුටක්. නාරද තවුස කියන ඔබතුමාගේ පැමිණීම බොහොම සතුටක්. පංච අභිඥාලාභී වෙලා ධාන උපදවාගෙන දස කුසල සීල අඩුවක් වන්නේ නැති වෙනස විදියට පවත්වා ගන්න. මම රජෙක් කියලා මානෙ උපදවා ගන්න එපා. උකටිලි ගන්න එපා. සතර බ්‍රහ්ම විහාරයෙන් වාසය කරන්න. අවමානය ප්‍රශංසාව බැහැර කරන්න. ඉවසීම ප්‍රගුණ කරන්න. කෙලස් තවන වීරියත් එක්වන්න කියලා බමුණ මේ ආධුනික බෝසතාණන් වහන්සේ කියන්නේ බෝසතාණන් වහන්සේ ආධුනික නෑ. නමුත් නාරද තවුසට එතන ආධුනිකයිනේ. දැන් මෙතුමා මේ ගිහිගේ හැල්ලා දැන් වනයේට පැමිණෙන ගමන්නේ. ඒ නිසායි ආධුනික කියලා කිව්වේ. බෝසතාණන් වහන්සේ කියන්නේ කාලයක් පාරමී පුරන් එන උත්තමයෙක්නේ. ඒකට මේ බමුණ කිව්වේ මේ ආධුනික ශ්‍රමණයන් වහන්සේ උත්සාහය අතහරිය කියන නැති වෙන උත්සාහවත් කිරීම තමයි කළේ. එහෙම උත්සාහවත් කළා නාරද තවුස අතුරුදන් වෙලා තමන්ගේ අසපුව දිහාවට ගියා. ඒ මොහොතේ තවත් ඒ වගේ බමුණෙක් අහසේ පෙනී සිටියා. ඒ තමයි මිගාජින කියන බමුණ. ඒ බමුණ දැක්ක දැන් මේ ඒ පෙනී හිටියෙත් මේ රජතුමා මිතිලානුවර හැරදා දැන් හිමවතට එනවා දැකපු නිසා. ඉතින් ඒ මිගාජින කියන මේ බමුණ අහනවා
රජකම අතෑරලා දාලායි මේ මැටි බඳුනකට ඇලුම් කළේ කියලා. ඒ කියන්නේ රජකම අතෑරලායි මේ එක මැටි බඳුනකට ඇලුම් කරේ කියන්නේ. ඒ කියන්නේ රජතුමා ඒ වෙලාවේ පාත්‍රය විතරයි අරගෙන එන්නේ. ඒක නිසා තමයි එහෙම ඇහුවේ. ඉතින් මිගාජින තවුසානනි ක්ලේශ වස්තුවක ඇලුණු පෘථග්ජනෙක් නැසේද පැඳේද කෙලෙසුන් විසින්ම අනුභව කරනවා. මඩ ගොහරුවක් වගේ තියෙන මේ ලෝකයාගේ පැවැත්ම මම දන්නවා. අන්න ඒක දන්න නිසා තමයි මම පැවිදුනේ. පිඬුසිඟන්නේ කුණේ කියලා, ඒ කියන්නේ පැවිදුන්නේ ඒ පාත්‍රය ගැන කිව්වේ පිඬුසිඟනවා කියන එකට. ඒකට ඒ හින්දා මම පැවිදුනේ පිඬුසිඟන්නේ කුණේ කියලා දැන් මේ මහා බෝසතාණන් වහන්සේ පැවසුවා. එතකොට ලෝවැසියා කෙලෙසුන් අනුවම යන ඒකාකාර රටාවකට අහු වෙලා ඉන්න බව මම දැක්කා. කියන්නේ කෙලෙසුන් විසින් කාදමනෝ මේ මඩ ගොහරුවේම එරෙනවා වගේ කෙලෙස් ගොහරුවේ මේ ක්ලේශකාමයන්හි සත්‍යය ගිලෙනවා. ඒින්ම ඒ සත්‍යය නැසෙනවා. කඹ වලින් ගැට ගන්නවා වගේ ක්ලේශයන්ගෙන් බැල දමලා ඇති හින්දා සත්‍යය හිංසාවටපත් වෙනවා. මොකද සත්‍යයට ඒකෙන් මිදෙන්න හැකියාවක් නැහැ. දැන් යම් කාම දැන් ගිහි ගෙදරට ඇලී හිටියත් ගිහි ගෙදර අතහරින්න බෑ. මොකද ඒකේ බැඳීම් ගොඩක් තියෙනවා. අම්මා තාත්තා සහෝදරයන් ඊළඟට නෑදෑයන් දුව පුතා බිරිඳ භාර්යාව ස්වාමියා ඒ විදිහට හැමෝම එක් වෙලා ඒ කියන්නේ මගේ කියලා ඒවට බැඳිලා ඉන්නේ. අන්න ඒ නිසා සත්‍ය හිංසාවටපත් වෙනවා. ඒක මම දකිනවා මට වැටහෙනවා. ඒ කියන්නේ ඒක කඹයකින් ගැට ගහලා ඉන්නවා වගේ තමයි මේ ක්ලේශයන්ගෙන් බැඳ දැමීම බෝසතාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. ඒ කෙලෙස් හින්දාම ඒ කෙලෙස් ගොඩේ ගිලිලා කියන එක තමයි ඒ ක්ලේශ කාමයන් සත්‍යය ගිලෙනවා කියලා තමයි එතනදී බෝසතාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. ඒ හින්දා පැවිදි වුණා කියලා. ඒ නිසා තමයි මම පැවිදුනේ කියලා බෝසතාණන් වහන්සේ ඒ මිගාජිනකෙන් තවුසට පෙන්වලා දුන්නා. ඉතින් තවදුරටත් දැන් මේ බෝසතාණන් වහන්සේ කියනවා මමත් එදා උයනේ සිරි නරඹමින් උද්‍යානයට ගියා. ප්‍රණීත අඹ රස බැලුවා. නැවත පැමිණලා බලනකොට ප්‍රණීත අඹ හැදුණු ගහ විනාශ කළා. අතු කඩලා දාලා පළ නැති අනෙක් ගහ සුවසේ තියෙනවා දැක්කා. ඉතින් එදා මට හිතුණා ඉසුරුන් පිරුණු අපිට බොහොම හිංසා වෙන්න පුළුවන් නේද කියලා. කියන්නේ මේ ඉසුරු නැති වෙන්න පුළුවන්, ඉසුරු හොරු ගන්න පුළුවන්, ඒ වගේ දේ වෙන්න සතුරු ඇති වෙන්න පුළුවන් නේද කියලා මට හිතුණා කියලා. හැම හේතු කොටගෙන හඳුන් දිවියන් නසනවා. දල හේතු කොටගෙන ඇතා නසනවා. ධනෙ හේතු කොටගෙන ධනවතා නසනවා. ගෘහයක් පවා නැති පැවිද්ද කවරෙක් නසාද කියලා හිතනවා. ඒ කියන්නේ උපද්‍රව නැහැ කියන එක තමයි ගෘහයක් පවා නැති පැවිදි උත්තමයන්ට කියන්නේ උපද්‍රව නැහැ කියන එක තමයි බෝසතාණන් වහන්සේ දැක්කේ. එතකොට අඹ ඇති ගහක් අඹ නැති ගසුත් අඹ ඇති ගහත් අඹ නැති ගසුත් මට ශාස්ත්‍රූන් වහන්සේලා වුණා එදා. ඒ ශාස්ත්‍රූනුනි මොකද ඒක මහා බෝසතාණන් වහන්සේට කියන්නේ මහා ජනක රජතුමාට එදා ඒ වැටහීම ඇතුනේ ඒ වචනේ දැනුනේ මේ පළ ඇති අඹ ගහ තමයි සතුරු විනාශ කළේ. සතුරු කියන්නේ හැමෝම එක ගෙඩි කඩාගෙන ගහේ අතුපත් හිතන් කඩලා ගහ නාස්ති කරලා යන්නේ. ඒ වගේම අඹ මුකුත් නැති ගහ හොඳින් තිබුණා. ඒ නිසා පළ ඇති ඒ කියන්නේ ප්‍රයෝජනයක් ඇති දේ තමයි විනාශයට යන්නේ කියලා. විනාශ කරන්නේ කියලා ඒ කියන්නේ බාහිරයෙන් විනාශයටපත් වෙන්නේ ඒ ප්‍රයෝජනයක් ඇති තැන දේ. ඒ කියන්නේ සතුරු ඇති වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ඒ බෝසතාණන් වහන්සේ ඒ දැකලා තමයි බෝසතාණන් වහන්සේ ඒක ශාස්ත්‍රූන් විදියට ගත්තා. ඒක අහපු මිගාජින තවුස උඹ අප්‍රමාදී වන්නේ කියලා අප්‍රමාදී වන්න කියලා පවසලා එතනින් නික්මිලා තමන් වසන තැනට ගියා. මොකද තමන්ගේ අවවාද අවශ්‍ය ඒ විදියට අවවාද දෙන්න නෙමෙයි කියන්නේ මේ කුමකට එනවද කියලා දැනගන්න නේ පැමිණුනේ. දැන් එතෙන්දී ඒක තේරුණා
මෙතුමන් මහා උසස් විදියට හිතන කෙනෙක් මේ ඒ කියන්නේ භාවනාවට සුදුසු කෙනෙක් පැවිදි වෙන්න සුදුසු කෙනෙක් කියලා හිතුණු නිසා තේරුම් වැටහුණු නිසා නුඹ අප්‍රමාදී වන්න කියලා එතනින් ඉක්මලා තමන්ගේ අසපුවට ගියා. නමුත් සීවලී රජ දේවිය නෙමෙයි කම්පා වුණේ. ඒ කියන්නේ එතනින් කම්පා වෙලා හොත් මේ රජතුමාව අතහැරිය. සීවලී රජ දේවිය පාර කියනවා එතන කම්පා වුණා. මොකද දැන් හැමෝම කියන්නේ දැන් ඒ උසස් අය ඇවිල්ලා කියන්නේ බමුණෝ ඇවිල්ලා කියන්නේ පැවිදි වන්න කියලානේ. රජ වෙන්න කියලා කියන්නේ නැහැනේ. ඉතින් සීවලී දේවිය එතනදි කම්පා වුණා. කිව්ව දීඝාය කුමාරයා රාජ්‍යයේ පිහිටවලා පැවිදි වෙන්න කියලා. එහෙම අයද හිටියේ මොකද රට අරාජික වෙනවා කියලා. මා නැවත යන්නේ නැහැ දීඝාය කුමාරයා රාජාභිෂේක කරන්න කියලා පැවසුවා. ඒකට රජතුමා කිව්වා මම නැවත රජයට යන්නේ නැහැ. නුඹ දීඝාය කුමාරයා රාජාභිෂේක කරන්න කියලා කිව්වා. ඉතින් සීවලී දේවිය විමසුවා තමා කොහොමද පිළිපදින්නේ කියලා. කියන්නේ සීවලී දේවිය මොකද වෙන්නේ කියලා. එතකොට මහා බෝසතාණන් වහන්සේ එතෙන්දී පැවසුවා නුඹ ගිහින්නොත් දුගතියට යන්න බොහෝ පව් කරගනීවි කියලා. මොකද මගේ පුතා රජා කියමින් අතිමානයටපත් වෙලා සිත කය වචනෙන් දුගතියට යන පව් කරන්න පුළුවන් කියලා. දේවිය එදා කොහොමද සේනාව සමග ඒ වනේ රැඳුණා. පහවදා මහා බෝසතාණන් වහන්සේ ඇවිදන් යන අනුව ඒ යන තැන ගියා. මහා බෝසතාණන් වහන්සේ පිඬුසිඟ වැඩිමින් ඉතින් තූණ කියන ගමට පැමිණුණා. මේ තූණ කියන ගමේ ඇතුළු නුවර පුරුෂයෙක් මස් කඩයකින් ලොකු මස් කුට්ටියක් අරගෙන ඇවිල්ලා අඟුරු වල දාලා පොළු පිච්චලා නිවෙන්න කියලා මේසේ කෙලවර තියලා තිබුණා. ඒක සුනකෙක් ඇවිල්ලා මේ මස් කුට්ටිය අරගෙන පැනලා දිව්වා. මේ මස් කුට්ටිය කටින් අරගෙන වීතිය දිගේ යන මේ බල්ලා රජදේවියත් රජතුමත් දැකලා මේ මස් කුට්ටිය බිම දාලා එතනින් යන්න ගියා. දිව්වා. මේ දැන් මේ බමුණට හිතුණා يعني මහා බෝසතාණන් වහන්සේලා කිසිවෙකුත් හිමිකරුවෙක් දැන් මේ මස් කුට්ටිය නැහැ. මොකද බල්ලෙක් නේ අරන් ආවේ. ඉතින් මේක දැහැමින් ලැබවපු දෙයක්. මේ මගේ යැපීම පිණිස හොඳ වේ කියලා බෝසතාණන් වහන්සේ ඒක අනුභව කළා. රජදේවියක පිළිකුල් කළා. රජතුමා පැවසුවා අධර්මයෙන් ගන්න දෙයට වඩා ඒ කියන්නේ පිළිකුල් කරන්න ඕන අධර්මයෙන් ගත්ත දෙයක්. මේක ගත්තේ අධර්මයෙන් නෙමෙයි. මොකද ජීවිතේ පවත්වා ගන්න ආහාර ඕනනේ. ඒ නිසා මේක කැපයි කියලා පෙන්නලා දුන්නා. කොහොමද මේව තව ඉදිරියට යනකොට දරුවන් පිරිස සෙල්ලම් කරනවා. එක දැරියක් හිටියා අත් දෙකේ වලලු දාලා. එක අතක එක වලල්ලක් තුන අනිත් අතේ වලලු තුන දෙකක් තිබුණා. ඉතින් වලලු දෙකක් තිබුණාට එළවෙනකොට දැන් සද්ද එනවා. තනිය වලල්ල තියෙන අත ශබ්ද එන්නේ නිශ්ශබ්දයි. ඒත් රජතුමා තීරණය කරා මේ දැන් මේ වෙලාවේ ඒක දැකලා මේ දේවිය හරදම තනිව යා යුතුයි කියලා. ඉතින් මේක දැන් දේවියට පවසන්න විදියක් නැහැ තෝරලා දෙන්න පුළුවන් කමක් නැති නිසා කුඩා දරියගෙන්ම මේක තෝරලා දෙන්න ඕන කියලා කුඩා දරියගෙන් විමසුවා. ඇයි එක අතක් ශබ්ද කරන්නේ අනෙක් අත නිශ්ශබ්ද කියලා. එතකොට ඒ දරිය මෙහෙම කියනවා. එක අතක වලලු දෙකක් තියෙනවා. ඒ අත ශබ්ද දෙනවා. ඒ කියන්නේ දෙවන්නේක් ඉන්නකොට විතර්ක ਵਿਚාර තියෙනවා. ඒ හින්දා ශබ්දයි. අනෙක් අතේ තියෙන එක වලල්ලක් විතරයි. එතකොට නිශ්ශබ්දයි. රහත් උතුමන් වහන්සේ නමක් ඉන්නවා වගේ නිශ්ශබ්දයි කියලා කියනවා. එතකොට දැන් මේ ශ්‍රමණයන් වහන්සේ දිහා බලලා මේ පොඩි දරුවා කියනවා ශ්‍රමණයන් කාන්තාවන් දෙක ඉවත්ව යා යුතුයි. සොයිරිය සමගවත් පැවිදිතුමන් නොයා යුතුයි කියලා. ඉතින් ඒ විදිහට ඒ කුඩා දරිය වෙලේ එහෙම පැවසුවා. ඒක පැවසුවාම දැන් මේ ඒත් ඉතින් බිරිඳගෙන් දැන් බිරිඳගෙන් ඇහුවා ඒ කියන්නේ මේ දේවියගෙන් ඇහුවා බෝසතාණන් වහන්සේ ඇහුණා නේද කියලා මේ කතාව. ඒ කියන්නේ කාන්තාවන් සමග ඉන්නක මට හොඳ දෙයක් නෙමෙයි. කියන්නේ පැවිදි කෙනෙක් පැවිදි උතුමෙක්ට හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා මං වෙන් විය යුතුයි. ඔබ මේ දෙමන්සලෙන් වෙන් වෙලා යන්න කියලා. එකට අප යා යුතු නැහැ
කියලා. ඒතකොට සීවලී දේවිය ඉතින් දැන් කරන්න දෙයක් නැහැ නේ වෙන් වෙලා ටික දුරක් ගියා. ටික දුරක් ගියාට හිත වාවන්නේ නැහැ ආයෙ පැමුණා. දැන් ආයෙ යනවා දැන් මහ බෝසතාණන් වහන්සේ පස්සේ. දැන් තූන නගරයේ දිහාට ආයෙ යනකොට හීවඩුවේ හීයේ ගින්නට දාලා අරගෙන ඒක තලලා හීයේ ඇද අරිනවා. බෝසතාණන් වහන්සේ විමසුවා ඇයි ඇසක් වහලා හීයේ ඇදලා ඒ කියන්නේ හීයේ ඇද අරින්න ඇයි ඇසක් වහන්නේ කියලා. එතකොට හීවඩුව පවසනවා හීයේ ඇද වූ තැන හරියට දැනගන්න නම් ඒ ඇදය වෙත පැමිණෙන්න ඕනේ කියලා. එතකොට ඉතින් කොහොමද දැන් ඒ දේ වෙත පැමිණෙන්නේ කියලා මේ දෙවැන්නකවත් නම් විතර්ක වෙනවා. නුඹට ඇසුර නේද කියලා පැවසුවා. ඒ කියන්නේ හීයා දෙන්න නම් S2 නෙමෙයි තනියසෙන් බැලුවේ. එතකොට දෙවැන්නෙක් නැත්තම් එතන විතර්ක වෙනවා. නුඹට ඇසුර නේද කියලා පැවසුවා. මේ විදිහට ටිකක් දුර දැන් පැමුණා. දැන් මේක කොච්චර කිව්වත් දැන් මේ දේවිය පිළිගන්නේ නැහැ. ඒ රජතුමා පස්සෙන් එනවා. රජතුමා තව ටිකක් දුර ගිහිල්ලා ගම්මානේ මායමක කියන්නේ වනයේට යන මායමකට පැමුණා. දැන් වනයේට යන්න හදන්නේ දැන් රජතුමා දැක්ක අසල ගහක තෘණ ගොබයක් තියෙනවා. ඒ කියන්නේ ඒ තනකොළ ගසේ ගොබය කඩලා ගොබය අරගෙන දැන් මේ රජදේවියට පෙන්නලා කියන මේ තෘණ ගොබේ නැවත ගසහා එක්වීමක් නැහැ. දැන් ගසේ තිබුණේ ගසෙන් ගැලවුවට පස්සේ දැන් ඒ තෘණ ගොබේ ගසෙත් එක්ක එක්වීමක් නැහැ. ඒ වගේ නුඹ මෙතනින් වෙන් විය යුතුයි කියලා පැවසුවා. ඒක අසපු සීවලී දේවිය සිහිසුණා. මොකද දැන් මේක ස්ථිර කළානේ රජතුමා කිව්වේ. ඉතින් මේ වෙන්න කියලානේ. ඒ නිසා සීවලී දේවිය සිහිසුණා. දැන් රජතුමා තෝරගත්තා මේ වෙලාවේ මා පිටත් විය යුතුයි කියලා රජතුමා එතනින් නික්ම ගියා. දැන් ජලයේ ඉහළ සීවලී දේවිය සිහිය ආවා. රජතුමා දැක්කේ නැතුව අඬන්න උනා. දැන් රජතුමා කොහෙද කියලා අහුවාම නුඹ මෙය තෝරාගත යුතුයි කියලා ඒ පරිවාර පිරිස කිව්වා. එහෙම කිව්වහම දැන් මේ දේවිය හඬන්න උනා. හඬලා එතන චෛත්‍යයක් කරලා ඒ වෙන් වුණ තැන නැවත මාලිකාව දිහාට පිටත් වෙලා ගියා. මේ විදිහට දැන් බෝසතාණන් වහන්සේ ඉක්මනින්ම අභිඥා උපදවාගෙන වාසය කළා. රජදේවිය රජවාසයට ගිහිල්ලා දීඝාය කුමාරයාට රාජ්‍ය භාර කළා. තමන්ගේ උද්‍යානයේම තනිව තපස් රකින්න උනා. ඇයත් ධානලාභීෙක් වුණා. පසු කාලයකදී එමිය ගිහිලා දෙව්ලොව උපදුණා. ඉතින් තමන් වහන්සේ පෙර ජාතිවලත් අබිනිෂ්ක්‍රමණය කළා කියලා මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ ජාතක කතාව අවසන් කළා. පූර්වාපර සංදි ගලපලා භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට වදාලා. එදා මණිමේකලා දෙව්දුව උත්පලවන්න භික්ෂුණිය සීවලී දේවිය කියන්නේ අද රාහුල මාතා. ගණේශෝදරා භික්ෂුණී වහන්සේ. නාරද නිගාජිතා කියන තපස්වීන් දෙන්න අද සෑරියුත් මුගලන් වහන්සේලා දෙනම. දැරිය තමයි කේමා භික්ෂුණීන් වහන්සේ අද. හීවඩුවා කියන්නේ එදා හීවඩුව අද ආනන්ද තෙරුන් වහන්සේ. එදා දීඝාය කුමාරයා කියන අද රාහුල තෙරුන් වහන්සේ. මහා ජනක රජු කියන්නේ මමයි කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාලා මේ ජාතක කතාව අවසන් කළා. දානයන් අතර අග්‍රම දානය ධර්ම දානය. මේ ධර්ම දානයේ පින සෑම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිස ඒ තාක් සසර යහපත පිණිසත් හේතු වේවා වාසනාව වේවා. සියලු දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු
සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. එත්තාවතා ච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. සම්මා සම්බුදු සරණයි.